සිට මුලපුරණ ඓතිහාසික ගවේෂණය ඉතිහාසය මදුශංක මහමිතුම 0.77යි 86යි 28යි 376 ආයිබෝන් එහෙනම් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා අනුරාධපුර නිව් අර්ලිය රිසෝට් එකට. අපේ නවාතැන් පොලේ තියෙන විශේෂත්වය තමයි අනුරාධපුර නව නගරයෙන් පිහිටා තිබීම. ඉතින් ඒ හින්දා අනුරාධපුර වන්දනාවේ පැමිණෙන සියලු දෙනාටම ප්‍රවාහන පහසුකම් මතින් කිසිදු ගැටලුවක් සිද්ධ වෙන්නේ නැහැ. දෙමහල් ගොඩනැගිල්ලක් විදිහට තමයි අපේ ගොඩනැගිල්ල තියෙන්නේ. ඉතින් ෆැමිලි රූම්ස් දෙකක්, ඩබල් රූම්ස් පහක්, ඔක්කොම රූම්ස් හතක් විදිහට තමයි අපේ රූම්ස් තියෙන්නේ. සාමාන්‍යයෙන් ෆැමිලි රූම් එක වගේ ඉන්නවා නම් ඕගොල්ලන්ට කම්ෆර්ටබල් 4 දෙනෙකුට වගේ ඉන්න පුළුවන්. පොඩි දෙන්නෙකුට වගේත් ඉන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. ඊට අමතරව ඩබල් රූම් එක එල්ඩර්ස්ලා දෙන්නෙකුටයි වන් චයිල්ඩ් වගේ ඉන්න පුළුවන්. ඒක ඕගොල්ලන්ට කස්ටමයිස් කරගෙන ඉන්න පුළුවන් ඒක. මෙම්බර්ස්ලා ඔක්කොම 19 දෙනෙකුට වගේ අපේ නවාතැන් පොලේ නවාතැන් ගැනීමට පහසුකම් අපි සලසලා තියෙනවා. ලිවින් ඒරියා දෙකක් තියෙනවා. අපේ උඩු මහලේ එක ලිවින් ඒරියා එකක්, පහළ මහලේ ලිවින් ඒරියා එකක් තියෙනවා. ඉතින් මේ පහසුකම් සහිතව ඕගොල්ලොන්ට ලංකාව සියලු දෙසින් පැමිණෙන අනුරාධපුර වන්දනාවේ පැමිණෙන ඔබට අපගේ නවාතැන් පොලේ නවාතැන් ගැනීමට හැකියාවක් තියෙනවා. රිසෝට් වෙත ළඟා වෙන්න ප්‍රවේශ වෙන්න තියෙන ක්‍රමවේද කිහිපයක් තියෙනවා. ඔයාලගේ පෞද්ගලික වාහනේ එනවා නම් කිසිදු ගැටලුවක් නැහැ. මොකද ලොකේෂන් එක මට ඕගොල්ලන්ට වන්න පුළුවන්. ඒ හරහා ඕගොල්ලන්ට පැමිණෙන්න පුළුවන්. ඊට අමතරව පොදු ප්‍රවාහන භාවිතා වෙනවා නම්, ඒ කියන්නේ බස් එකෙන් වගේ ඕගොල්ලෝ එනවා නම් නව නගරයේ සිට, ඒ කියන්නේ අලුත් බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා බස් එකෙන් බැහැලා ඕගොල්ලන්ට මීටර් 650ක විතර දුරක් ඇවිදගෙන ඇවිල්ලා අපේ නවාතැන් වලට එන්නත් පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ බස් එකෙන් පැමිණෙන්න හිතන් ඉන්නවා නම් එච්චර දුරක් යන්න අවශ්‍යත් නැහැ. මොකද අපේ බස් අලුත් බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් එහෙම්මම බස් එකේ තව මීටර් 600ක් ඉස්සරහට එනකොට මෙතනම බස් නැවතුම් පළක් තියෙනවා. ඒකට ලයිබ්‍රරි හෝල්ට් කියලා කියන්නේ. ඔයාලට එතනින් බැස්සනම් මීටර් 50ක් තමයි බස් එකෙන් බැහැලා මෙතෙන්ට ඇවිදන් එන්න තියෙන දුර. එතකොට මෙතන හොයාගන්න අපහසුයක් නැහැ. මොකද අනුරාධපුරයේ කේල් සුපර් මාකට් එක ඉදිරිපිට තියෙන්නේ. ඊට අමතරව නගර සභාව ආසන්නයේම තමයි. නගර සභාවත් ඉදිරියමයි. ඔයගොල්ලෝ දුම්රියෙන් පැමිණෙන්න බලන් හිටන් ඉන්නවනම් දුම්රියෙන් එනවා නම් සාමාන්‍යයෙන් මෙතෙන්ට තියෙනවා කිලෝමීටර් 1යි මීටර් 600ක වගේ දුරක් ඒත් තියෙනවා. සාමාන්‍යයෙන් ඕගොල්ලොන්ට දුර පැතිවල ඉඳන් එනවා නම් අපට ඊට අවශ්‍ය ප්‍රවාහන පහසුකම්ද සපයන්න පුළුවන්. මොකද ඔයාලා නොදන්න පැත්තකට එන හින්දා සාමාන්‍යයෙන් ඔයාලගෙන් වැඩි මුදලකට මෙතෙන්ට ට්‍රාන්ස්පෝර්ට් කරන්න ඉඩ තියෙනවා. ඒ හින්දා අපිට පුළුවන් ඔයාලට ඒ පහසුකම් ලබා දෙන්න. සාමාන්‍ය රුපියල් 350ත් 400ත් අතර මුදලකට ට්‍රේවල් එකකින් ඔයාලට අපේ තැනට ළඟා වෙන්න පුළුවන්. පරණ බස් ස්ටෑන්ඩ් එකකට තියෙනවා රේල් ස්ටේෂන් එකට තියෙන දුර වගේම දුරක්. සාමාන්‍ය කිලෝමීටර් 1.5ක දෙක වගේ දුරක් තියෙනවා. එතෙන්ටත් මෙතන ඉඳන් ට්‍රේවල් එක යනවා නම් ගාස්තුව රුපියල් 400ක වගේ ගාස්තුවක් විතර වෙනවා. පූජා නගරයට ළඟා වෙනවා නම් මෙතන ඉඳන් ජයශ්‍රීමා බෝධියට තියෙනවා කිලෝමීටර් 2ක්. කිලෝමීටර් 2ක දුරක් තියෙනවා. ඊට අමතරව රුවන්වැලි සෑයට තියෙනවා එතන ඉඳන් තව කිලෝමීටරයක් වැඩි වෙනවා.
සාමාන්‍යයෙන් ඔයාලා ජයශ්‍රී මහ බෝධියට ගිහිල්ලා එතනින් ඇතුලෙන් යන්න මාර්ගයක් තියෙනවා. එහෙම පාවිච්චි කරන්නේ නැත්නම් ඔයාලා පෞද්ගලික වාහනික වගේ යනවා නම් වටෙන් යන්න ප්‍රධාන පාර තියෙනවා. ඒ පාරේ යනවා නම් ජයශ්‍රී මහ බෝධිය නම් කිලෝමීටර් එකමාරක දුරක් තියෙනවා. අපේ නවාතැන් පොළේ ඉඳන් ජයශ්‍රී මහ බෝධියට දෙනවා කිලෝමීටර් 2 වගේ දුරක්. ඊට අමතරව ඕගොල්ලන්ට අටම ස්ථානෙම නැරඹීමට අවශ්‍ය නම් ඊට අදාළ පහසුකම් අපිට සපයලා දෙන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය නැරඹීමට අවශ්‍ය ප්‍රවාහන සම්බන්ධයෙන් අවශ්‍ය වෙන ට්‍රේවිල් පහසුකම් එහෙම නැත්නම් ඕගොල්ලෝ ෆැමිලි දෙයක් වගේ පැමිණෙනවා නම් සාමාන්‍ය පොඩි වාහනයක් වගේ කතා කරලා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අටම ස්ථානෙම වගේ බලනවා නම් තියෙනවා මෙහෙම පටන් ගත්තාම ඉසුරු මුනිය, සඳහිරු සෑය, ජයශ්‍රී මහ බෝධිය, මිරිස වැටිය, අබේගිරිය, ජේතවනාරාමයේ, රුවන්වැලි මහා සෑය, ලංකාරාමයේ, තූපාරාමයේ ආදී ස්ථාන 8කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව ඒ හැම ස්ථානයකටම අදාළ කෞතුකාගාරයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ට්‍රේවිල් එකකින් ඒතන් නරඹන්න යනවා නම් ඕගොල්ලන්ට ස්ථාන 17කට අධික ප්‍රමාණයක් නැරඹීමේ පහසුකම තියෙනවා. ඒ ස්ථාන 17ම නැරඹීමට අවශ්‍ය සියලු පහසුකම් ටික අප ආයතනය විසින් ඔයාලට සකසලා ලෑස්ති කරලා දෙන්න පුළුවන්. මිහින්තලේ වගේ නැරඹීමට බලාපොරොත්තුවක් තියෙනවා නම් ඊට අදාළවත් පහසුකම් ටික අපිට සකසලා දෙන්න පුළුවන්. මිහින්තලේ වගේ යනවා නම් ඕගොල්ලන්ට සාමාන්‍ය ට්‍රේවිල් පාවිච්චි කරනවට වඩා ලේසි බස් එකකින් වගේ යනවා නම්. මොකද මෙතන අපේ රිසෝට් එක ගාම තමයි බස් නැවතුම්පළ තියෙන්නේ. මෙතනින් නම් ගහම එක්කෙනෙකුට වැඩිහිටි කෙනෙක්ට රුපියල් 100ක වගේ ටිකට් එකක් තමයි යන්නේ. සාමාන්‍ය කාලය ගත්තොත් මෙතන ඉඳන් බස් එක යනවා නම් පැය භාගයක් වගේ කාලයක් තමයි යන්නේ. ඔයාලට ඒ අවශ්‍ය තැන් වලට යන්න ඕන වෙලාවල් ටික ඒ සියලු දේවල් ටික අපි දැනුවත් කරලා දෙනවා. මොකද සාමාන්‍යයෙන් මිහින්තලේ වගේ බලන්න යනවා නම් දවල් වරුවක යන එක ඇත්තටම සාමාන්‍යයෙන් ගැලපෙන්නේ නැහැ. මොකද ගැලපෙන්නේ නැහැ කියන්නේ අවුවත් එක්ක මෙහෙ අමාරුයි ඒතන නරඹන්න. එතෙන්ට යනවා නම් සාමාන්‍ය ගොඩක් වෙලාවට ගැලපෙන්නේ හවස් වරුවක්. හවස් වරුවක් හෝ උදේ වරුවක්. ඉතින් අන්න ඒ විස්තරات එක්කම ඔයාලා අනුරාධපුරේ ආවොත් කිසිම හේතුවක් මත අතරමං නොවි ඔයාලගේ වන්දනා ගමන සාර්ථකව නිමා කර ගැනීමට අවශ්‍ය සියලුම දැනුවත් කිරීම් ටිකත් අපි විසින්ම ඕගොල්ලන්ට දැනුවත් කිරීමක් සිදු කරනවා. කැම බීම. ඉතින් කැම බීම gedara රසටම ලබා ගන්නත් පුළුවන් අපේ නවාතැන් පොලින්ම. ඔයාලට අවශ්‍ය එළවලු කැමද, බිත්තර කැමද, මාළු කැමද, චිකන් කැමද ඊට අමතරව ෆ්‍රයිඩ් රයිස් වගේ අවශ්‍ය නම් ඒ සියලුම දේවල් ටික අපි විසින්ම සකසලා දෙනවා. ඊටමත් පිරිසිදුව ප්‍රණීත ලෙස ගමේ විදිහට කැම ටික අපිට ලෑස්ති කරලා දෙන්න පුළුවන්. ඕගොල්ලන්ට කැම ටික සකස් කරගන්න අවශ්‍ය නම් ඊට අදාළ පහසුකම් ටිකත් අපිට සපයලා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අනුරාධපුරයේ වන්දනාවේ පැමිණෙන බොහෝ දෙනා එන්නේ කිරිපිඩු ආහාර පූජාව සිද්ධ කරන්න. ඒක ඔයාලට අවශ්‍ය නම් ඔයාලටම සකස් කරන්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍යයෙන් ඒ ටික සාදා ගන්න දන්නේ නැති කෙනෙක් වගේ ඉන්නවා නම් ඒ ටික අපට සකස් කරලා දීමේ පහසුකමක් තියෙනවා. ඊටම සුළු මුදලකට ඔයාලට අවශ්‍ය ඒකට අවශ්‍ය බඩු මුට්ටු ටික අපට ගෙනත් දුන්නාම අපට ඒ ටික ඔයාලට ලෑස්ති කරලා දෙන්න පුළුවන්. මොකද ඒ දේවල් ටික හොයාගන්න ඔයාලා රස්තියාදු වෙන්න අවශ්‍ය නැහැ. මොකද ඒ අවශ්‍ය කරන අඩුම කුඩුම සියල්ල අපේ නවාතැන් පොලේ සිට මීටර් 100කට අවම දුරකින් සියල්ලම ලබා ගැනීමේ පහසුකම තියෙනවා. අවශ්‍ය සියලුම බඩු භාණ්ඩ ටික සුපර් මාකට් එකෙන් ඊට අමතරව ඒකට අදාළ සියල්ල ඔයාලට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍යයෙන් ඕගොල්ලෝ මෙතෙන්ට පැමිණෙන්න හිතන් ඉන්නවා නම් ආරක්ෂාව පිළිබඳව දෙපාරක් හිතනවා නම් ඒ පිළිබඳවත් කිසිම ගැටලුවකට ඇති වෙන්නේ නැහැ. මොකද මෙතන ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියන හේතුව තමයි අපි ඉන්නේ අනුරාධපුර ටවුන් එක මැදමයි. අපේ නවතන්පල වට කරලා තාප්ප ගහලා තියෙනවා. ඒ සම්බන්ධව කිසිදු ගැටලුවකට මුහුණ පාන්න වෙන්නේ නැහැ. මෙතෙන්ට ආපු අයත් මේ තැන රෙකමන්ඩ් කරනවා පැය 24ම අපි මේ ආයතනය තුල ඉන්නවා.
සාමාන්‍යයෙන් ඕගොල්ලෝ වීකෙන්ඩ් එකේ වගේ අනුරාධපුර වන්දනාවේ පැමිණෙන්න හිතන් ඉන්නවා නම් ඕගොල්ලොන්ගේ යහපත උදෙසා කලින් ඒ දවසට බුක් කරන්න. සති අන්තයේදී අනුරාධපුරයට සෑහෙන පිරිසක් පැමිණෙනවා. ඒ නින්දා මේ වගේ නවාතැන් පොළවල් සියලුම තැන් ඉතාම ඉක්මනට බුක් වෙනවා. සතියේ මැද දවස්වල වගේ. ඒ කියන්නේ ඉරිදා සඳහන් කරවද බදාදා බ්‍රහස්පතින්දා යනාදී දවස්වල පැමිණෙන්න හිතන් ඉන්නවා නම් ඒ පිළිබඳව ලොකුම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අනුරාධපුර වන්දනාවේ එන්න හිතන් ඉන්න ඔයගොල්ලොන්ට මේ වගේ නිස්කලංක පරිසරයක නවාතැන් ලබා ගැනීමට ඔබට පුළුවන් අපව සම්බන්ධ කරගන්න. ඉතින් අපේ දුරකථන අංක කියනවා නම් අපේ WhatsApp දුරකථන අංකය 076යි 351යි 8යි 450. 076යි 351යි 8යි 450. මේ WhatsApp නම්බරයට ඔයගොල්ලන්ට මැසේජ් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කෝල් එකක් දීලා සම්බන්ධ කරගන්න පුළුවන්. මේට අමතරව අපේ තවත් දුරකථන අංකයක් තියෙනවා. ඒක 077යි 471යි 75යි 31. 077යි 471යි 75යි 31. මේ දුරකථන අංකයට පණිවිඩයක් ලබා දුන්නත් අපේ ස්ථානයේ නවාතැනක් ඔබට වෙන් කරවා ගැනීමේ පහසුකම තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මිල ගණන් ආදිය කතා කර ගැනීමට අවශ්‍ය නම් අපේ දුරකථන අංකයකට ඇමතුමක් දීලා අපව සම්බන්ධ කරගන්න. ඔයාලා වීකෙන්ඩ් එකේ වගේ එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් කලින්ම අපිට දුරකථන ඇමතුමක් දෙන්න. මොකද සති අන්තය කියන්නේ සෑහෙන පිරිසක් මෙහෙට පැමිණෙන දවසක්. ඒ දවස් වලට ඕගොල්ලෝ අපහසුතාවයකට ලක් නොවි ඕගොල්ලෝගේ නවාතැන්පොළ වෙන් කරවා ගැනීම උදෙසා අපට ටිකක් කලින් ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කරලා බොහෝ දෙනෙක් කරන වැඩක් තමයි අපේ ආයතනයේ බුකින් එකක් දාලා හැබැයි ඒ වෙලාව ආවහම ඒ බුකින් එක වෙත එයාලා එන්නේ නැහැ. අන්න ඒ හේතුව මත අපි ඇඩ්වාන්ස් මුදලක් එයාලගෙන් අය කරගන්නවා. ඒ හේතුව මත ඒ ඇඩ්වාන්ස් මුදලක් අය කරගන්නවා. ඒ ගැන ඕගොල්ලන්ට බය වෙන්න දෙයක් නැහැ. බැරි වෙලාවත් ඕගොල්ලන්ට යම් හේතුවක් මත පැමිණීමට නොහැකි වුණොත් අපි ඒ ඇඩ්වාන්ස් මුදල ආපහු රිටර්න් කරනවා. ඉතින් ඕගොල්ලොත් එහෙම නොකරන්න වග බලා ගන්න. මොකද අපි ඕගොල්ලෝ ගැන විශ්වාසයක් තියලා තමයි ඕගොල්ලෝ දාන ඇඩ්වාන්ස් මුදලට අපි වෙන් කිරීම සිද්ධ කරලා තියාගන්නේ. ඕගොල්ලෝ ඒ වෙලාව ලම් වෙලා අපට ඒක එන්නේ නැහැ කිව්වහම අපිට ඒක කැන්සල් වෙනවා. අපි පොඩි ව්‍යාපාරයක් කරන්නේ ඒකත් අන හිටිනවා. ඒ වගේ දේවල් සිද්ධ කරන්න එපා. අපේ ආයතනය ගැන තව වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍ය නම් අපේ Facebook පිටුව තියෙනවා. New Worli Resort අනුරාධපුර කියලා සර්ච් කරොත් අපේ Facebook පිටුව හොයාගන්න පුළුවන්. ඊට අමතරව අනිකුත් අඩවි තියෙනවා. අපේ වෙබ්සයිට් එකේ link එකත් පහලින් දාලා තියන්න. ඕගොල්ලන්ට වෙබ්සයිට් එකට ගිහිල්ලා බලලා අපේ තන එහෙම book කරගන්න පුළුවන්. ඊට අමතරව social media වල අපේ තියෙන Facebook, WhatsApp ඔය කීපය තමයි. ඊට අමතරව සාමාන්‍ය booking.com, TripAdvisor වගේ දේවල් තියෙනවා. ඒ වගේ දේවල් වලුත් ඔයාලට අපේ තැන බලා ගන්න අවශ්‍ය නම් බලා ගන්න පුළුවන්. අපි විශ්වාස කරනවා ඕගොල්ලෝ අපේ නවාතැන්පොළ තෝරාගනී කියලා. එහෙම තෝරා ගන්නවා නම් අපි ඒ වෙනුවෙන් ඔබට අපගේ සේවය ලබා දීමට අප බලාගෙන සිටිනවා. you